මේ කැලේට කතා කරා. නෑ මේකයි. තාප්පෙන් පැනලා උඩ දකුණු පැත්තේ කාමරේට එන්න කිව්වා. යන්. මේ තාප්පි උඩ බලහංගුවා. මේ මට මේකෙන් තනියෙන් පයින්න අමාරුයි. මට සපෝට් එකක් දීපන් නැග ගන්න. හරි. මම 2 hours later. කුලිය කාලා ලැබුණ පුරුෂ ශක්තියෙන් ගැව්වද මට ඇවුණ චැස් ගානවා. මාර්ගයේ ඉස්සගෙන ඔය උනේ වැඩේ අල වුණා. ඒකි මට කිව්වේ උඩට ඇවිල්ලා දකුණු පැත්තේ කාමරේට එන්න කියලානේ. මගේ ට්‍රැක මාරුලා මං ගිහින් තින්නේ වම් පැත්තේ කාමරේටනේ. කාමරේටදී අයියා කාමරේ බං. ලෝ hina වෙන්න එපා බං. අඬන්න ඕන තැන් වලදී තුඹලා hina වෙනවනේ. හැබැයි එක දෙයක් මට අයියට තියෙන බය ගියා හොඳේ. අයියා තින්නවා කියලා මං හිතන් හිටියේ බං. ඒ වුණාට ඌ එහෙම නෑ බං. ඒ මොකෝ බං? ඒ මොකෝ බං කියන්නේ? ඌ සිංහයා වගේ හිටියට ඌ ආස කොල්ලොන්ට බං. ඌ වෙන ලොල්ලා. දැන් ඇයි උඹ එහෙම කියන්නේ? ඒක මම පස්සේ කියන්න. දැන් යමන්. හරි අමාරුයි බං. වරින් යන්න. යාර අයියෝ දැකලා අල්සේ චූටි. චූගි නෙමෙයි බං. ඒ පොල් තෙල්. පොල් තෙල්? ඒ මොකෝ බං? ඇයි බං මං කිව්වේ අයියා පොලුකාරයෙක් කියලා. ඒකවත් තේරෙන්නේ නෑනේ. අයියා